කොහොමද? එහෙමනේ තවත් එක කැටයක් තියෙනවා යන්කො මේත් බලන්න. අදත් අපි අලුත් vlog එකකින් ආවා. දැන් නම් ගොඩක් බඩගිනි. හැබැයි ඊට කලින් කියන්න ඕනේ අද vlog එකෙන් අපි කතා කරනවා සල්ලි ගැන. එහෙනම් අද අපි සල්ලි ගැන කතා කරමු, ඉතුරු කරන විදිහවල් ගැන කතා කරමු. ඊට කලින් මොනවා හරි කාලා ඉමු. අම්මෝ දැන් නම් බඩගිනි. මොනවද හදන්නේ? ඔය මේක කලවම් කරලා හොඳට වතුර ඩිංගක් දාලා වෙනද මම බිත්තර එහෙම දානවනේ. අද බිත්තර එහෙම නෑ වතුර ඩිංගක් දාලා මේ කලවම් මේ හොඳට මෙහෙම දිය කරගන්න ඈ. දැන් මේක දාමු. බුබු වැඩිද? පොඩ්ඩක් වැඩි. මේ රොටිය ගැන ඕනා හරි අදහස් දක්වන්න තියනවද? මොකුත් නෑ ඉතින්. වත් උකු වැඩි වගේ නැත්නම් නෑ ඒ ගන්න හොඳයි. මේ හිලක් රොටිය මැද්ද හිලක්. කලාත්මකව දාන්නේ. මේ ලස්සන චිත්‍රයක් වගේ තියෙනවා අපේ රොටිය. මේක අනිත් පැත්ත හරපුවාම මේක පිච්චේ. උම්මලකටනේ. ඔව් උම්මලකට උඩ දාහන් අනිත් පැත්ත හරවනවානේ මේක. එතකොට මේක බැදුනහම රහයි. හැපෙද්දි. ඔව්. අද වෙනස් එකන්නේ මම මෙහා දාන්නේ. අපි දෙන්නට ඉන්න අත් හදා බලන්න. අද අත් හදා බලනවා. අපි හැමදාම කරන්නේ කෑම අත් හදා බලනවා. A few moments later. මේක අනිත් පැත්ත දාගන්න. 12 seconds later. ලස්සනටත් තියෙනවා හොඳ සුවඳක් එනවා. බඩගිනි තවත් වැඩි වෙනවා. බඩගිනිනේ. හොඳටම බඩගිනිලානේ. නෑ මගේ බඩ කෑ ගහනවා. අවුල් වෙච්ච රොටියක් හදාගන්න විදියක් පෙන්වන්න බෑ. නේ මොකද හිතන්නේ? චූට්ටක් ඔයා කිව්වා වගේ වතුර ඩිංගක් තිබ්බනම් හොඳයි ඒකට. හැමදාම ගන්න පදේ මම වතුරේ අද ඩිංගක් අඩු කරා මන් ඩිංගක් කර. ඒ නැතත් උන් අවුල් වුණත් මේ හදාගන්න විදිහ ලස්සනට මැනේජ් කරගන්න පුළුවන්. හදාගත්ත කොහොමයි. නේ. හොඳනේ. අකාවට කෝපි මොකක්ද මේක හදනවා. හදන්න. කැපචිනෝ එකක් වගේ රටාවකට හැදුවා. උම්මලකඩ ටිකක් දැම්මා. උම්මලකඩ හැපිනකොට බැතිච්චාම හරි රහයි. මගේ විතරේ රහට තියනවා වගේ වෙනලු ගල්ලස්. ඔව් මගේ විතරේ හොඳටම රහට රහ තියෙන්න දෙන්නේ. ඔව්. අද කහටම අපි දෙන්නම ප්ලේන්ටිනේ බොන්න කැමති. දෙන්නම කීරි බොන්න කැමති නැති හින්දා අපි ප්ලේන්ටි තමයි බොන්නේ ඒකට. ඔන්න අපි ප්ලේන් ටී දෙකකුත් හදාගත්තානේ. අපේ ගෙවල් ළඟ තියෙනවා පොඩි හෝටල් එකක්. ඒකෙන් අපි උදේම වඩේ දෙකකුත් අරගත්තා. ඉතින් මෙහෙම රොටි එක්ක වඩේ කන ගමන් ප්ලේන් ටී එකකුත් බොනකොට ඉතින් මාරම රසයි. ඒත් එක්කම උම්මත් එක්ක කයියක් ගහ අපි ඉතින් ජොලියේ උදේට ඒක බිව්වා. උම්මා හිටියේ මේ රොටියට මේ පාර නම් ගානට ලුණු වැටලා තියෙනවා කියලා. උම්මා කිව්වා අපිට මේකෙන් කියමනක් හදන්නත් පුළුවන් කියලා. හරියට ඇතුවත් බැරි නැතුවත් බැරි ලුණු වගේ කියලා. ඉතින් මං කිව්වා මේ දැනටමත් එහෙම කියමනක් තියෙනවනේ කියලා. ඉතින් එතකන් උම්මා හිතාන් ඉඳලා තියෙන්නේ උම්මා තමයි මුලින්ම එහෙම කියමනක් හදලා තියෙන්නේ කියලා. දැන් මට ඔයාලා කියන්න ඇත්තටම එහෙම කියමනක් තියනවද නැත්නම් උම්මද ඇත්තටම එහෙම කියමනක් මුලින්ම හදලා තියෙන්නේ කියලා. මොකද මට නම් මතක විදිහට මං එහෙම එකක් කොයි හරි අහලා තියෙනවා. හරි. එතකොට අපි දැන් අර කේක බීලා මේ ආවේ මේ ඔයාලට ඉස්සෙල්ලා මම කිව්වනේ මේ
මම සල්ලි එකතු කරන විදිය පෙන්නනවා කියලා ඔයාලට මගේ සල්ලිකට. එතකොට මේ තමයි මම එකතු කරන සල්ලි. එතකොට මම එකතු කරන්නේ වෙනින් ක්‍රමයකට. එක එක ක්‍රම තියෙනවා. මම එකතු කරන ක්‍රමය තමයි මේක. මට දැන් මේ කැට දෙකක් තියෙනවා. මේ දෙක මේ දෙකටම මම දවසට රුපියල් 100ක් තමයි දාන්නේ. එතකොට මේ දෙකට 100ක් දාලා එකතු කරනවා. දැන් මම මේවා මේ කැඩුවා. මම මීට මාසෙකට කලින් මට සංසාරික හදිස්සියක් තුලා ඒකේ කලින් මගේ මම මේක කැඩුවා මේ කැට දෙක. එතකොට ඒ කඩපු වීඩියෝ එක මම ගරන් කියනවා ඒක මම ඔයාලට ඒ වීඩියෝ එකටම දානවා. පේන්න දානවා. ඒ කැටේ මම මේ කැට දෙක කඩලා මේ කැට තුනම කඩලා මම සල්ලි ඒ සල්ලි පෙන්නනවා ඔයාලට. එතන මම එකතු කරලා තිබ්බ රුපියල් 10000ක් මට එතනින් ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් මම කියන්නේ දැන් මේ දෙකට මම කියවනේ රුපියල් 100 ගානේ දානවා කියලා. එතකොට මේක මොකක්ද බලන්න. මේක එදා මම ඔයාලට පෙන්නලා තියෙනවා කඩපෙකේ මේක කැටයක් තමයි. මේකට අනිවාර්යෙන් මම දාන්නේ දවසට රුපියල් 20 ඒවා හම්බ වෙන ඔක්කොම මේක දානවා. මම මේකට එකක් හම්බුණා 10ක් හම්බුණා 20 ඒවා කීයක් ගෙදෙත් හම්බුණා මම මේකට ඒ 20 ඒවා හැමම දානවා. එතකොට මේකේ තනිකර එක තියෙන 20 ඒවා. එතකොට අර මම කැටේ ඒවත් දෙන්නලා තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ 100 මේකේ 100 එතකොට හැමදාම මේ දෙකට 100 දානවා කියන්නේ මම මාසෙට රුපියල් 6000ක් මට එකතු වෙනවා. එතකොට දැන් මේ ඔයාලට ඕනම් දෙකක් ඕනේ නෑනේ. ඕනේ නම් දෙකක් කරන්න මම මේ මට උවමනා හින්දා දෙකක් කරන්න. මේ වගේ එකකට කරත් මාසෙට ඔයාලට රුපියල් කීයද රුපියල් 3000ක් අනිවාර්යයෙන්ම මාසෙට ඔයාලට එකකට හම්බ වෙනවා. ඒක ඔයාලට ඕන නම් එක වැඩකට ගන්න පුළුවන්. නැත්නම් එක දිගටම එකතු කරගෙන යන්න පුළුවන්. නැත්නම් මාසෙට අරගෙන එක දාන්න පුළුවන් බැංකුවට account එකට. දැන් මේව මම එකතු කරද්දී මම හැමදාම මෙතන මේ මාක් කරලා තියෙනවා මේ දවසට රුපියල් 100ක් දාන එක. දැන් මේ අර කැඩුවට පස්සේනේ දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ 100 මම දාගෙන ඇවිත් තියෙනවා. මේකෙත් ඒ වගේ. මේකත් මේ මාක් කරලා තියෙනවා. ඒකෙත් දවසට රුපියල් 100 ගානේ දාලා මම මාක් කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේක ටිකක් කල් එකතු කරන්නම් කියලා තමයි ලොකු එකක් කරන් තියෙන්නේ. මේකට මේ මාසයක් හොඳටම දාන්න පුළුවන්. එතකොට මේකේ 20 ඒවා හම්බ වෙන ඔක්කොම දාන්න පුළුවන්. ඉන්නකො මම ඔයාලට දැන් ඒක මෙතෙන්ට අපි රුපියල් 3000 ගාන එකකට 3000ක් එනවනේ. ඔයාලට 3000ක් හරි කීයක් හරි එහෙම විදිහට එකතු කර හැකි. ඔයාලට 100ට වැඩිය දාන්න පුළුවන්. එහෙම දාන්න පුළුවන්. ඒත් නැත්තම් 50ක් හරි කමන්නේ දාන්න පුළුවන්. ඒ දාලත් එකතු කර හැකි මේ ක්‍රමයට හරි ලේසියි. එහෙමනේ තවත් එක කැටයක් තියෙනවා යන්කො මේක බලන්න. මේ තියෙන්නේ ඔයාලට තව කැටයක් මම පෙන්නන්න. ඒක බරයි. දැන් මේ කැටේ දැන් මේක ඇවිල්ලා මම හැමදාම ගෙදරට ලැබෙන මාරු කාසි දාන්නේ මේකේ. දැන් හිතන්නකෝ ගෙදරට රුපියල් 2 කාසි එනවනේ. ඒ ඔක්කොම මේකේ දාලා තියෙන මේ තට්ටු දෙකේ මම දාලා තියෙන රුපියල් 2 කාසි. එතකොට මෙන්න මේක බලන්නකෝ. මේක ඇතුලේ දාලා තියෙන්නේ හැමදාම ඔය හම්බ වෙන 5 10 කාසි ඔක්කොම මේකට මම එකතු කරන්නේ. එතකොට මේ වගේ මුට්ටියකට අනිවාර්යෙන් රුපියල් 10000ක් එකතු කරන්නම පුළුවන් 5 10 කාසි. මම එකතු කරලා තිනවා. කලින් එකතු කරලා අරගෙනත් තියෙනවා. එතකොට මේ වගේ රුපියල් දෙකේව හිතන්නකෝ දවසට රුපියල් ගාන එකතු කරත් අවුරුද්දක් යනකොට කීයද? එතකොට ඒ වගේ මේ ඔයා එකතු කරන දවසට හම්බ වෙන කීය වුණත් එහෙම දාපුවාම ඒකෙත් ලොකු ගාණක් ගෙදර දාන්නෙම නැතුව එකතු වෙනවා. එහෙම සල්ලි දාන්නක මේව තමයි ක්‍රම එකතු කරගන්න පුළුවන්. එතකොට දැන් මම ඔයාලට එතන පෙන්නවුවේ ඒ කැටේ ඒක මගේ කාසි දාන එක. එතකොට දැන් මේ කැට දෙකයි ඔන්න මේ දැන් ඔයාලට පෙන්නනවා. මේ විදිහට හදාගෙන හැමදාම ඔයාලට පුළුවන් ගාණක් දාලා එකතු කරගන්න අනිවාර්යයෙන්ම මාසෙට ඔයාලට කීයක්ම හරි එකතු කරගන්න මේවා හොඳ ක්‍රම. ඒක දැන් ක්‍රමවල තියෙනවනේ සල්ලි එකතු කරන්න ඔයාලට ඔය ඕනම මේකට එකතු කර හැකි. මේක ඔයාලට කැමති ගාණක් දාලා එකතු කරගන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි සමු ගන්නම්. දැන් ගොඩක් වෙලා අපි කියවනේ. එතකොට ඔයාලා මේවා කරගෙන යන්න. මේ වීඩියෝ හොඳයි නම් අපිව subscribe කරන්න, අපිව like කරන්න. මම බැලුවට ගොඩක් ස්තුතියි. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔන්න අද එහෙනම් අපේ vlog එකෙන් අපි ඔයාලට අපි සල්ලි එකතු කරන විදිහ පෙන්නවා. එහෙනම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් එහෙම තියෙනවා නම් අපිට කියන්න කමෙන්ට් එකක් දාන්න. like කරන්න කැමති නම් මේ වීඩියෝ එකට සුවිවරික subscribe කරන්න. එහෙනම් ආයෙත් අපි ලස්සන vlog එකකින් තව දවසක හම්බ වෙමු.